සාදරයෙන් පිළිගන්නවා මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතවන්න. ඔන්න අද අපි කතා කරන්න යන්නේ අපේ විශ්වයේ උපත සිද්ධ වුණු විදියට හඳුන්වන මහා පිපුරුම් වාදයේ හෙවත් Big Bang Theory එක ගැන. ඉතින් විශ්වයේ උපත ගැන විවිධ විද්‍යාඥයින් විවිධ මතවාද ඉදිරිපත් කරලා තිබුණා. විවිධ කාලවලදී ඉදිරිපත් වුණු මේ මතවාද වලින් සමහර මතයන් පස්සේ කාලෙදි බිඳ වැටුණා. සමහර ඒවා තවමත් කල්පිතයන් විදියට පවතිනවා. ඒ අතරින් වර්තමානයේ බොහෝ විද්‍යාඥයින් පිරිසක් පිළිගන්නේ මහා පිපුරුම් වාදය. ඉතින් අපි කතා කරමු මේ මහා පිපුරුම් වාදය ගැන. මේක ආරම්භ වෙන්නේ අවුරුදු බිලියන ගානකට කලින්. විශ්වය ආරම්භ වෙන්න කලින් තිබිලා තියෙන්නේ ඝන අන්ධකාරයේ එක්ක දරා ගන්න බැරි උෂ්ණත්වය විතරයි. ඉතින් මේ අන්ධකාරය තුල කුඩා ඒත් හිතා ගන්න බැරි තරම් අති විශාල ඝනත්වයකින් යුක්ත ලක්ෂ්‍යාකාර වස්තුවක් ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙන්න පටන් ගත්තා. මේ වස්තුව තුලත් යම් යම් රසායනික ප්‍රතික්‍රියා සිදු වෙන්න පටන් ගන්නවා. මේ කුඩා වස්තුවට සාපේක්ෂව ප්‍රමාණයෙන් ඉතා කුඩා තවත් වස්තුන් බිහි වෙන්න ගන්නවා. ඉතින් ඒවා එකිනෙක ගැටිලා විනාශ වෙනවා. ආයෙමත් බිහි වෙනවා. මෙහෙම රසායනික ප්‍රතික්‍රියා වෙමින් වර්ෂ මිලියන ගාණක් ගත වෙද්දී අර ආරම්භයේ තිබුණු ඝනත්වයෙන් හා උෂ්ණත්වයෙන් වැඩි ප්‍රමාණයෙන් ඉතා කුඩා වස්තුව ඝනත්වයෙන් හා උෂ්ණත්වයෙන් අඩු ප්‍රමාණයෙන් ඉතා විශාල වස්තුවක් බවට පරිවර්තනය වෙනවා. ඒකට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩාවට බිහි වුණු වස්තුන් වලත් ප්‍රමාණය වර්ධනය වෙලා තියෙනවා. මේක එයින් අතර වෙන්නෙත් නැහැ. මේක තවදුරටත් ප්‍රසාරණය වෙනවා. ඉතින් මෙන්න මේ කුඩා වස්තුන් වලින් එකක බුද්ධිමත් ජීවීන් කොටසක් බිහි වෙලා පස්සේ එයාලා පරිණාමය වෙනවා. විශ්වයේ උපත සිදු වුණා කියන මහා පිපුරුම් වාදයේ සරලම අදහස තමයි මේක. මේක මහා පිපුරුම කියලා හඳුන්වන හින්දා බොහෝ දෙනෙක් හිතන්නේ විශ්වයේ ආරම්භය මහා පිපුරුමක් හින්දා සිද්ධ වුණා කියලා. ඒත් ඇත්තට මේක එහෙම නෙවෙයි. මහා පිපුරුම් වාදය ඉදිරිපත් කරේ ජෝර්ජස් ලේමාටර් විසින්. ඊට කලින් විශ්වයේ උපත ගැන ඉදිරිපත් වෙලා තිබුණු මතය උනේ විශ්වය ස්ථිතික ව්‍යුහයක් කියලා. ඒ කියන්නේ විශ්වය අතීතයේ පැවතුණු විදියෙන්ම වර්තමානයේත් පවතිනවා. ඒ විදියටම අනාගතයේත් පවතිනවා කියලා. කොහොම වුණත් ජෝර්ජස් විසින් ඉදිරිපත් කරපු මහා පිපුරුම් වාදයට අනුව ආරම්භයේදී මුළු විශ්වයම පවතින්නේ ලක්ෂ්‍යාකාර වස්තුවක් විදියට. අධික ඝනත්වයකින් හා අධික උෂ්ණත්වයකින් තිබුණු මේ ලක්ෂ්‍යාකාර වස්තුව ඉතා ශීඝ්‍රයෙන් ප්‍රසාරණය වීම ආරම්භ වුණු මොහොතේදී කාලයත් ආරම්භ වුණා කියලා අනුමානයක් ඉදිරිපත් කරලා තියෙනවා. වසර දහස් ගණනක් තිස්සේ පැවතුණු සංකීර්ණ රසායනික ක්‍රියාවලියක් සමග කෙමෙන් ආකාශ වස්තුන් නිර්මාණය වෙලා තියෙනවා. කොහොම වුණත් මහා පිපුරුම් වාදයේ එළිදක්වලා දශක කිහිපයක් ගෙවී යනකම්ම ඒකට එරෙහිව එල්ල වුණු විවේචන, අපහාස, උපහාස නම් නිමක් නැහැ. ජෝර්ජස් ලේමාටර් කතෝලික පූජකවරයෙකු වුණු හින්දා බොහෝ දෙනෙක්ගේ අදහස වෙලා තියෙන්නේ මේක මැවුම් වාදයේ විද්‍යාත්මක වශයෙන් සාධාරණීකරණය කරන්න ගොතපු කාරණයක් කියලා. ඉතින් බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥ ෆ්‍රෙඩ් හොයිල් වරක් BBC ගුවන්විදුලිය සමග කරපු සම්මුඛ සාකච්ඡාවකදී ලේමාටර් කියන විදියට විශ්වය ඇති වුණේ මහා පිපිරීමකින් කියලා විශ්වාස කරන්න පුළුවන්ද යනුවෙන් අපහාසයක් ඉදිරිපත් කරලා තියෙනවා. විශ්වයේ උපත ගැන ලේමාටර්ගේ වාදය මහා පිපුරුම් වාදයේ විදියට හඳුන්වන්න පටන් ගන්නෙ ඊට පස්සේ. කොහොම වුණත් ඊට වසර කිහිපයකට පස්සේ එඩ්වින් පාවෙල් හබල් තමන්ගේ නිරීක්ෂණ අනුසාරයෙන් ඉදිරිපත් කරපු හබල් නියමය සහ 1964 දී ඇමරිකානු ජාතික විද්‍යාඥයින් දෙපළක් වුණු රොබර්ට් වුඩ්රෝ විල්සන් සහ අර්නෝ ඇලන් පෙන්සියස් විසින් හොයාගත්ත අන්තරීක්ෂ සුද්‍ර තරංග පසුබිම් විකිරණයත් එක්ක මහා පිපුරුම් වාදය වෙනත් වාදයන් අභිබවා විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීමට ලක් වෙනවා. ඉතින් මේ තමා මහා පිපුරුම් වාදයේ කතාව. ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.